ආයිබෝවන් ලෝක කුසලානේට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙන මේ වෙලාවේ කණ්ඩායම වටේ යන උණුසුම්ම කතා බහ ටිකක් ගැන තමයි අපි අද බලන්න යන්නේ. අපිට එකතු වෙලාම මේ විස්තර ටික දැනගමු. හොඳයි. අපි මේ කතාව පටන් ගමු කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු මොනවද කියලා දෙනින්. ඊට පස්සේ ක්‍රීඩක කළමනාකරණයට එල්ලවෙන විවේචනයක් ගැනත් ක්‍රිකට් ආයතනය කරපු විශේෂ නිවේදනයක් ගැනත් කතා කරමු. අන්තිමටම පුහුණු තරගයකදී දැකගන්න ලැබුණු දස්කම් ගැනත් බලමු. ඕනෑම ලොකු තරගාවලිකට යන්න කලින් කණ්ඩායමක තියෙන මානසිකත්වය, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු හරිම්ම වැදගත්. ඉතින් අපි මුලින්ම බලමු ශ්‍රී ලංකා කණ්ඩායමේ හීන කොයි වගේද කියලා. ආරම්භක පිටිකරු පැතුම් නිස්සංක කියන මේ කතාවෙන් කණ්ඩායමේ තියෙන ඒ සුබවාදී බලාපොරොත්තුව හොඳටම පැහැදිලි නේද? විශේෂයෙන්ම අපි ලංකාවේ සෙල්ලම් කරන්නේ කියලා කියන එකෙන් තමන්ගේ මව්බිමේ ක්‍රීඩා කරන එකේ වාසිය ගැන කොච්චර ලොකු විශ්වාසයක් තියෙනවද කියලා පේනවා. ඉතින් මේ බලාපොරොත්තුව ඇත්තක් කරගන්න නම් නිකන් ඉඳලා බෑනේ. පැහැදිලි පාරක් තියෙන්න ඕන. ඒ පාරේ තියෙන ලොකුම කඩයිම් දෙකක් තමයි පාකිස්තානයටයි එංගලන්තයටයි එරෙහිව තියෙන තරංගාවලිය. මේව තමයි ලෝක කුසලානයට කලින් තියෙන ලොකුම පෙරහුරුව. හැබැයි ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු කොච්චර ඉහළ තිබුණත් තිරය පිටිපස්සේ වෙන දේවල්, ඒ කියන්නේ කලමනාකරණය, ඒකට කෙලින්ම බලපානවා. අපි දැන් යොමු වෙමු ක්‍රීඩක කළමනාකරණය සම්බන්ධයෙන් මතුවලා තියෙන වැදගත් විවේචනයකට. මෙන්න මේක තමයි ප්‍රශ්නය. ෆෝම් එකේ නැති ක්‍රීඩකෙක්ට මොකද කරන්න ඕන? මේක හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා මතු කරන හරිම වැදගත් කාරණාවක්. චාමර සිල්වාගේ තර්කය මෙතනින් අපිට හරිම පැහැදිලි. බලන්න, එක පැත්තකින් තියෙන්නේ ෆෝම් එක නැති වුණත් දිගටම සෙල්ලම් කරවලා ක්‍රීඩකයාව තවත් පීඩනයකට ලක් කරන ක්‍රමයක්. ඒත් අනිත් පැත්තෙන් ඔහු යෝජනා කරන්නේ ඒ ක්‍රීඩකයාට පොඩි විවේකයක් දීලා එයාව නැවත ගොඩනගන්න දිගුකාලීන විසඳුමක්. ඉතින් මේකේ අන්තිම ඉලක්කය මොකද්ද? සරලවම කිව්වොත් ෆෝම් එකේ නැති ක්‍රීඩකයෙක්ට විවේකයක් දීලා අලුත් කෙනෙක්ට අවස්ථාවක් දෙන එකෙන් වෙන්නේ කණ්ඩායම ඇතුළෙම නිරෝගී තරංගයක් ඇති වෙන එක. එතකොට හැමෝම තමන්ගේ උපරිමය දෙන්න උත්සාහ කරනවා. හරි. ක්‍රීඩකයන්ගේ කළමනාකරණය ගැන මේ වගේ කතා බහ කියද්දී ක්‍රිකට් පරිපාලනයේ පැත්තෙන් පිටියෙන් එහා දීපු විශේෂ නිවේදනයක් එළියට ඇවිත් තියෙනවා. මේක ඇත්තටම විශේෂ දෙයක්. ඉදිරියේදී ලංකාවට එන පාකිස්තාන කණ්ඩායම එක්ක තියෙන තරගාවලියෙන් ලැබෙන සම්පූර්ණ ලාභය ජාතික නැවත ගොඩනැගීමේ වැඩසටහනකට පරිත්‍යාග කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා. මේක ක්‍රීඩාවෙන් එහා ගියපු ලොකු සමාජ වගකීමක්. ඔය පේන විදිහට මේ තරඟ සංචාරයේ තියෙන්නේ ජනවාරි මාසයේ මුල. T20 තරඟ 3කින් තමයි මේක සමන්විත වෙන්නේ. හොඳයි. අපි දැන් කතා කළා බලාපොරොත්තු ගැන, විවේචන ගැන. දැන් බලමු මේ ඔක්කොම පිට්ටනිය ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෑතකදී තිබ්බ පුහුණු තරඟයක ප්‍රතිඵල දිහා බලමු. ලෝක කුසලාන මූලික සංචිතය කණ්ඩායම් දෙකකට බෙදලා තමයි මේ තරඟයේ තිබ්බේ. එක කණ්ඩායමකට නායකත්වය දුන්නේ දසුන් ශානක, අනිත් කණ්ඩායමට ධනංජය ද සිල්වා. මේ වගුව බැලුවම තරඟයේ කැපිපෙනුණු දස්කම් ටික බලා ගන්න පුණුවා. චරිත් අසලංක, ජනිත් ලියනගේ වගේ පිටිකරුවෝ ලකුණු අතරට ඇවිත් තියෙනවා. ඒ වගේම විජයකාන්ත්, වියස්කාන්ත් වගේ තරුණ පන්දු යවන්නෙකුත් කඩුළු දවාගෙන තියෙනවා. ඒ කියන්නේ පළපුරුද්දයි තරුණ ජවයයි දෙකම එකට දකින්න ලැබිලා. ඒත් දවසේ නියම වීරයා වුණේ නම් නායක ධනංජය ද සිල්වා. ඔහුගේ නොදෙවුණු ලකුණු 9-4 තමයි තරඟයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා අරගෙන ගියේ. ඉකින් මේ හැම දෙයකින්ම පස්සේ අපේ හිතේ එක ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ පුහුණු තරඟවල දකින දස්කම් ලෝක කුසලානයට යන අවසන් සංචිතය තෝරද්දී කොයිතරම් දුරට තීරණාත්මක වෙයිද? මේක තමයි දැන් හැමෝටම දැනගන්න ඕනම දේ.